ටැංකියේ තමයි අපි මේ ලීචේට් එකතු කරන්නේ. මේ ලීචේට් මිශ්‍ර කරලා තනු කරුණාට පස්සේ තනුකොච්ච ලීචේට් මේ ටැංකියේ එකතු කරලා ටැංකියේ පිරුණාට පස්සේ මේ ස්ථානයේ තියෙන මෝටරයක්. මේ මෝටරේ පාවිච්චි කරලා අපි මේක උඩ තියෙන ඕහෙඩ් ටැංක් එකකට පම්ප් කරනු ලබනවා. විශේෂයෙන්ම මේ ලීචේට් මිශ්‍ර වීම තුළ මේ ලීචේට් වල තියෙන BOD ලෙවල් එක ගොඩක් අඩු වෙනවා. COD ලෙවල් එක ගොඩක් අඩු වෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සු අහිත කළ නොවන මට්ටමකට පත් කරලා තමයි අපි මේ ස්ථානයෙන් කරන්නේ. මේ යාන්ත්‍රණය ඉතාම වැදගත්. කසල කළමනාකරණයේදී මේ යාන්ත්‍රණය හරියට ෆේල් වුණොත් ඔබගේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා. මුලදීත් අපිට සමහර ප්‍රශ්න ඇති වුණා මේ ස්ථානයේදී මේ ලීකේජ් හරියට කන්ට්‍රෝල් නොකිරීම නිසා. දැන් අපි අද මේ ලීකේජ් අපිට සම්පතක් හැටියට පාවිච්චි කරනවා. හැබැයි මේකේ ඇතිතරම් කුණු දිරවීමට අවශ්‍ය බැක්ටීරියා මේ ලීකේජ් වල වර්ධනය වෙනවා. තර්මෝෆිලික්ස් බැක්ටීරියා වර්ධනය වෙන්න හොඳ මාධ්‍යයක් වෙලා තියෙනවා මේ ලීචේජ්. ඒක නිසා මේ ලීචේජ් අපි නැවත රීපම්ප් කරනවා, නැවත පොම්ප කරනු ලබනවා අපේ ඕපන් වින්ඩෝස් වලට. හේතුව ඒ මගින් තමයි අවශ්‍ය තරම් බැක්ටීරියා ඔක්සිජන් අපිට දෙන්න ලබන්නේ. මේ ඔබට දිස් වෙන්නේ මේ ඕපන් වින්ඩෝස් වලින් නිකුත් වෙන ලීචේජ් ඔබට පේනවා ඇති කළු පාට පැල්ලම් වගේ තියෙනවා. දැන් මේ தත්ත්වය තමයි මේ වගේ මධ්‍යස්ථානික ගඳ ඇතිවීමට ප්‍රධාන හේතුව. දැන් මේ කළු පාට පැල්ලම් වගේ තියෙන සම්පූර්ණ ලීචේජ්. මේ ලීචේජ් මේ විදිහට තියෙන්න ඇරියොත් මේ වගේ මධ්‍යස්ථානයක් ගඳ ගන්නවා. අපි ඒක නිසා මේ කළු පාට තත්ත්වය ඇති වුවාම මේක හොඳට සෝදලා අපේ අර ලීචේජ් කලෙක්ෂන් කානුවට එකතු කරන්න සලස්වන්නට ඕනේ. එතකොට එහෙම වුණොත් මේ ස්ථානයේ ගඳ අඩු වෙලා, මැස්සෝ අඩු වෙලා හොඳ පරිසර හිතකාමී තත්ත්වයක් තියෙනවා. ඒ එකම මේ තියෙන්නේ අංක කරලා තියෙන්නේ මේ සාදා නිම කරලාද ඕපන් වින්ඩෝස්. එහෙම නැත්නම් විවෘත ලූප. සාමාන්‍යයෙන් දවසකට මා කිව්වා එකක් හදනවා මේ කසල මධ්‍යස්ථානයේ. ඒ හදන ඒවා තමයි අපි මේ අංක කරලා. මේ අංක කරලා තියෙන්නේ අපේ පහසුවට. මොකද මේ අංක අපි දන්නවා අපිට පළවෙනි පෙරලීම සාමාන්‍යයෙන් මේ ගොඩක් පළවෙනි පෙරලීම කරන්නේ සති 6කින්. එතකොට අපි සති 6කින් පළවෙනි පෙරලීම කරන දිනේ දැන ගැනීම සඳහා තමයි අපි මේක අංක කරලා තියෙන්නේ. ඒ වගේම මේ හැම ඕපන් වින්ඩෝ එකක්ම නැවත සති 2කින් දෙවෙනි පෙරලීමක් කරන්න වෙනවා. ඒ දෙවෙනි පෙරලීම කරන එක දැනගන්නත් තමයි මේ අංක කරලා තියෙන්නේ. ඇත්තටම මේ ස්ථානයේ මේ තියෙන්නේ පළවෙනි පෙරලීම කරලා අවසන් වෙච්ච ගොඩවල් කීපයක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඒ එක්කම දැන් අපි එකතු කරපු ලද ලීචේට් නැවත වරක් මේ කුණු ගොඩවල් වලට පොම්ප කරනවා. මේ පෙන්වන්නේ එහෙම පොම්ප කරන අවස්ථාවක්. අපි ඒකට මේ වගේ තාක්ෂණය පාවිච්චි කරනවා. මේ විදිහට මේකෙන් තමයි මේ කුණු දිරන්න අවශ්‍ය බැක්ටීරියා අපි ඇතිතරම් ලබා දෙනවා. ඒ වගේම මේ කුණු ගොඩේ අස්සේ තියෙන නිර්වායු බැක්ටීරියා නිර්වායු තත්ත්වයන් අයින් කරනවා. ඒ වගේම නිර්වායු වායුන් අපි මේකෙන් අයින් කරනවා. මේ දැක්වෙන්නේ අර අපි මුලින් පොම්ප කරන ලද ලීචේට් නැවත ඕපන් වින්ඩෝස් සඳහා ස්ප්‍රේ කරන ආකාරය. මොකද මේකෙන් තමයි අපි මේ කුණු ගොඩ දිරන්න අවශ්‍ය බැක්ටීරියා සපයන්නේ. ඒ වගේම කුණු ගොඩට අවශ්‍ය ඔක්සිජන් සපයන්නේ මේකෙන්. එතකොට මේ විදිහට අපි සෑම කුණු ගොඩක්ම එහෙම ඕපන් වින්ඩෝ එකක්ම දවසකට පැය භාගයක් තෙමනවා. එතකොට ඒකට දිරන්න අවශ්‍ය ඇතිතරම් බැක්ටීරියා අපි මේකට සපයනවා. දැන් මේකෙන් වෙන දේ තමයි මේකේ ඇතුලේ තියෙන නිර්වායු වායුන් ඉවත් වෙනවා මේ හේතුව නිසා. ඒ වගේම හොඳට ඇතිතරම් අවශ්‍ය බැක්ටීරියා යනවා. ඒක ඔබට පේනවා ඇති මේක තෙමන්න අවශ්‍යයි සාමාන්‍යයෙන් බේරිලා පිටට යන තරම්. එතකොට ඒ යනකොට මේ වටේ තියෙන ලීචේට් සෝදගෙන තමයි අර කානුවට යන්නේ. මේක නැවත අර කානුවට එකතු කරලා අපි අර ටැංකියට අරන් නැවත මේකට යූස් කරනවා. ඒකෙන්ද මේ වතුර කොයි වෙලාවකවත් බාහිර පරිසරයට යන්නේ අපි මේ ස්ථානයේම සංසරණය වෙන්න ඉඩ දීලා තියෙනවා. මේ තියෙන්නේ සති 6ක් කරන ඕපන් වින්ඩෝ එකක්. මේ අංක 23 සති 6ක් කරනයි. දැන් අපි හදන්නේ මේක පළවෙනි පෙරලීම කරන්න. ඒක පෙරලීමක් කරේ නැත්නම් මේකට අවශ්‍ය තරම් ඔක්සිජන් දුන්නේ නැත්නම් මේක දිරවන එක නවතිනවා. දිරන වේගය නවතිනවා. දැන් මේ පළවෙනි පෙරලීම කරන්නේ මේ ස්ථානයේ තියෙන ගොඩ අපි මේ උදළු මුල්ලුවේ කඩලා හොඳට ඔක්සිජන් එක්ක මිශ්‍ර වෙන්න දාලා මේ එහා පැත්තේ ගොඩට දානවා. දැන් ඇත්තටම මේකත් සාමාන්‍යයෙන් කම්කරුවෙකුට කරන්න දවස් 4ක් විතර ගත වෙනවා එක ගොඩක්. ඒක ලොකු කම්කරු ශ්‍රමයක් අපිට මේ වෙලාවේ වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට බොබ් කැට් එකක් වගේ පොඩි මැෂින් එකක් තියෙනවා නම් මේක පැය භාගයකින් විනාඩි 10කින් වගේ සුළු කාලයකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම හොඳට ඔක්සිඩයිස් කරන්න පුළුවන්. මොකද මේ කුණු ඔක්සිඩයිස් කරේ නැත්නම් ඔක්සිජන් එක්ක මිශ්‍ර කරේ නැත්නම් මේකේ ගඳ ඇති වෙන එක වළක්වන්න බෑ. ඇත්තටම ගඳ ඇති වෙන එක වළක්වන්න නම් නිතර මේක ඔක්සිඩයිස් කරන්න ඕනේ. එතකොට මේක දිරන වේගය ඉක්මන් වෙනවා. මේක ඉක්මනින් දිරලා අපිට පෝර බවට පත් කරගන්න පුළුවන්.
දැන් මේ කරන්නේ පළවෙනි පෙරලීම කරන අවස්ථාවක් සති 6ක් පරණ කුඩු ගොඩ. අපිට පේනවා මේ කුඩු ගොඩේ අපි දැන් අලුතෙන් මිශ්‍ර කරලා තියෙනවා ලී කුඩු. ඇත්තටම ලී කුඩු කියන්නේ මේ කුණු වල ගඳ අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ සංඝටකයක්. ඒක දැන් ලී කුඩු ලී මෝල් වලට මේ අපිට මේවා දුන්නොත් අපිට මේක ගඳ අඩු කරලා හොඳ අගනා පොහොරක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ගොඩනැගිල්ල තුලට සාමාන්‍යයෙන් කසල ගන්නේ සති 8ක් එහෙම නැත්නම් මාස 2ක් ගියාට පස්සේ. ඒ කියන්නේ මාස 2ක් යනකම් අපි මේ විවෘත භූමියේ තියෙන කසල දිරා ගියාට පසුව අපි මේ ගොඩනැගිල්ල තුලට ගන්නවා. මේ ගොඩනැගිල්ල තුලට අරන් මද පවනේ සතියක් වේලන්න ඕනේ. මොකද මේක එළියේ තියෙන වෙලාවේදී මේකේ මොයිස්චර් 80% විතර තියෙනවා. 80% විතර මොයිස්චර් තියෙනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක හොඳට හලන්න බෑ. ඉතින් හලන්න පුළුවන් තත්ත්වයට මොයිස්චර් අඩු වෙනකන් අපි මේ ගොඩනැගිල්ල තුල මද පවනේ මේ කුණු වේලනවා. සාමාන්‍යයෙන් සතියක් විතර වේලෙනකොට මේකේ තෙතමනේ අඩු වෙලා 108කට 6කට තෙතමනේ අඩු වුණාට පස්සේ අපි මේකෙන් කාබනික පොර හලලා වෙළඳ පොළට යවන්න පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අපිට කුණුත් එක්ක මෙතෙක් කල් ආපු 10යි. කියන්නේ අපේ බල ප්‍රදේශයේ වීමෝල් 5ක් විතර තියෙනවා. මීට කලින් අපි 10 ඇවිල්ලා නිකම්ම බිම් පිරවීමට තමයි දැම්මේ. නමුත් දැන් අපි වර්ෂ දෙකක විතර ඉඳලා අපි මේ 10 අඟුරු කරලා අපි ඒක පොර වලට එකතු කරනවා. මේකේ විශේෂ කාරණා කීපයක් තියෙනවා. මේ 10 අඟුරු කිරීම සඳහා මේ වගේ උපකරණයක් තියෙනවා. මේ උපකරණයට කියනවා කුන්තානිය කියලා. මේ උපකරණය සාමාන්‍ය බැරල් එකකින් අපි හදාගන්නේ. ඒ බැරල් එක අස්සට අපි මේ වගේ පොල් කටු දාලා මේක රත් වෙන්න ආරිනවා. එම උනාට පස්සේ පොල් කටු අපේ කසලත් එක්ක නිතරම එන නිසා අමතර වියදමක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මේක මේ බැරල් එක රත් වුණාට පස්සේ අපිට ආපු 10 අපි මේ විදිහට වටේට අහුරනවා. විශේෂයෙන්ම අපි 10 වලින් බලාපොරොත්තු වෙන්නේ අපේ කොම්පෝස්ට් පොර වලට අවශ්‍ය කාබන් සහ සිලිකන් කියන මූලද්‍රව්‍ය දෙක එකතු කරන්න. ඊට අමතරව මේක අනිකුත් මූලද්‍රව්‍යත් මේකෙන් එකතු වෙනවා. ඒකද පොර වල ගුණාත්මක භාවය මේ හේතු නිසා වැඩි වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි එක වරකට 10 මෙට්‍රික් ටන් එකක් විතර මේකෙන් අඟුරු කරගන්නවා. මේක අඟුරු කරගන්න ගත වෙන සාමාන්‍ය පැය 6ක විතර කාලයක්. ඒ කාලය තුලදී මේක අඟුරු වුණාට පස්සේ අපි මේකට වතුර ගහලා නිවලා ඒක අපේ හදන සකස් කරන ලද කොම්පෝස්ට් පොර වලට එකතු කිරීම තමයි මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 10 මේකට අහුරන ආකාරය. අපි 10 වීමෝල් වලින් වෙනම ගෙන්න ගන්නවා. ඒක සාමාන්‍ය කුරුත් එක්ක එක ගෙන්න ගන්නෑ. ඒක වෙනම ඒගොල්ලෝ ගෝණි කරලා අපිට දුන්නාම අපි අපේ වාහන වලින් මේ ස්ථානයට ගෙන්න ගන්නවා. මේ මගින් දහනය කරලා අවසන් වෙච්ච 10 දැන් මේ තත්ත්වෙන් ගන්න බෑ මේක වතුර දාලා නිවන්න ඕනි. අපි දැන් මේ වතුර දාලා නිමලා මේවා ඊට පස්සේ මේ විදිහට අපි දවස් දෙක තුනක් මේ යාඩ් එකේ කවර වලට දාලා තියෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි අවසානයේදී අපි අපේ නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොර වලට සාමාන්‍ය කොම්පෝස්ට් පොර කිලෝග්‍රෑම් 100කට මේවා කිලෝග්‍රෑම් 10ක් වෙන්න අපි එකතු කරලා තමයි අපේ පොර අවසාන නිෂ්පාදනය දක්වා යන්නේ. දැන් මේ තියෙන්නේ ඔබට පේනවා ඇති හොඳටම අඟුරු වෙලා. ඇත්තටම මේක අලු වුණොත් වැඩක් නැහැ. අලු වුණොත් එහෙම මේකේ නියම පෝෂණ තත්ත්වය නැති වෙලා යනවා. ගින්දා වගකීම තමයි මේවා මේ අඟුරු තත්ත්වයෙන්ම ආපහු අවසානයේ එළියට ගන්න එක. අපි ඒක තවදුරටත් පිලිස්සෙන එක වළක්වන්න තමයි මේ වතුර දාලා නිමන්නේ. මේකෙන් අපි කාර්යයන් දෙකක් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය කොම්පෝස්ට් පොර වල තෙතමනය 15%ක් තියෙන්න ඕනේ. සාමාන්‍ය හලන අවස්ථාවේ අපේ තියෙන 8%ක් විතර ඒක 15% දක්වා වැඩි කරගන්න තමයි අපි මේ වතුර දාලා මේක නිවා ගන්න.